ලියා ගන්න මාතෘකාව වට්ටම්. ලියා ගන්න පුතේ මාතෘකාව වට්ටම්. මාතෘකාව ලියා ගන්න වට්ටම්. හරි. වට්ටම් හොඳේ. මී නෙවෙයි වට්ටම්. හරිද? ලියාගෙන ඉවරලා මට හරි කියන්න. හරි සර්. හරි. දැන් පුතේ මෙහෙමයි වට්ටමක් කියලා කියන්නේ මිල අඩු කිරීමක්. දැන් අපි හිතන්න දැන් ඔන්න කඩේකට යනවා. කඩේකට මේ හොඳට අහගෙන ඉන්නෝද? කඩේකට ගියාම කඩේ තියෙනවා ඒ කියන්නේ දැන් සමහරක් භාණ්ඩ දිනපතා විකිනෙන්නේ නැති ඒවා තියෙනවනේ. දිනපතා විකිනෙන්නේ නැති ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදියට ටීවී. හැමදාම විකිනෙන්නේ නැහනේ. ඔයාලා ගෙදරට තේ කොළ සීනි පරිප්පු හාල් ගේනවා වගේ ටීවී විකිනෙන්නේ නැහැ. ටීවී ගේන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ මිල අධික භාණ්ඩ හිතන්න මේ ටීවී එක මිල රුපියල් 15000යි. රුපියල් 15000යි අපි ටිකක් ගණන් කරලා රුපියල් 50000යි. 50000යි ටීවී එක මිල. දැන් ඔන්න මිල ලකුණු කරලා තියෙන මිල. රුපියල් 50000යි ටීවී එක. යම් කිසි මිනිස්සෙක් ඇවිල්ලා මේ ටීවී එකේ මේ රුපියල් 50000 එකපාර දීලා ගෙවන්න ගත්තා. ඒ කියන්නේ එකපාරම දීලා ගන්නවා. මේ රුපියල් 50000 දීලා මේ ටීවී එක ගන්නකොට අර ආයතනය කරන්නේ මොකද්ද? මෙයාට පොඩි මිල අඩු කිරීමක් කරනවා. දැන් ආයතන මේ ටීවී එක තියෙන සිංගර් එකේ. මේ ටීවී එක තියෙන සිංගර් එකේ. සිංගර් එකට ගිහිල්ලා ඔයාලා ගෙදරට දැන් ටීවී එකක් ගන්න හදන්නේ. ටීවී එකේ ගහලා තියෙනවා රුපියල් 50000යි කියලා. ඔයාලා දැකලා ඇති සිංගර් එකේ ඉස්සරහා ගහලා තියෙනවා රුපියල් 50000ට ටීවී. ඒ කියන්නේ මේ ටීවී එකේ මිල රුපියල් 50000යි. ටීවී එකේ මිල රුපියල් 50000යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා සිංගර් එක ඇතුළට ගිහිල්ලා ඔයා කියනවා මහත්තයා ඔයාලට ටීවී එකක් ඕන. මේ ඊට පස්සේ කියනවා හරි රුපියල් 50000යි ටීවී එක. ඉතින් ඔයා කරන්නේ මොකද? එකපාරම මේ ටීවී එක ගන්නවා. ඒ කියන්නේ සල්ලි සම්පූර්ණ ගාණ දෙනවා. රුපියල් 50000ම දුන්නාම ටීවී එක ඔයාලට හම්බ වෙනවනේ. එයාලා දැන් ඔයා ලෑස්ති වෙන්න මේ එකපාර දීලා මේක ගන්න නම් එයාලා පොඩි මිල අඩු කිරීමක් කරනවා. එයාලා පොඩි මිල අඩු කිරීමක් කරනවා. එයාලා කියනවා මහත්තයා මේ ටීවී එක රුපියල් 50000 තමයි. ඒ නිසා ඔයා මේක එක සැරේ දීලා ගන්න හින්දා අපිට 50000 මේපා රුපියල් 47000ක් දෙන්න. රුපියල් 47000ක් දෙන්න දීලා අරන් යන්න. ආන්න දැක්කද? මිල අඩු කිරීමක් කරා. මෙන්න මේ මිල අඩු කිරීමට තමයි අපි කියන්නේ පුතේ. මෙන්න මේ මිල අඩු කිරීමට තමයි අපි කියන්නේ වට්ටම් ලබා දෙනවා කියන්නේ. මේ මිල අඩු කිරීමට තමයි අපි කියන්නේ වට්ටම් ලබා දෙනවා. එතකොට මෙතන බලන්න මේ වට්ටම තමයි. මෙතන මේ වට්ටම අපි කියනවා වට්ටම කියලා කියන්නේ පුතේ මේ අඩු කරන ලද මිලට තමයි අපි කියන්නේ වට්ටම කියලා. ගණන් හදනකොට හොඳට තේරෙයි. අඩු කරන ලද මිලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල නැත්නම් වට්ටම. අඩු කරන ලද මුදලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල. එහෙම නැත්නම් වට්ටම කියන්නේ. දැන් බලන්න මේකේ වට්ටම අඩු කරන ලද මිල කීයද? මිල කොච්චරකින් අඩු කරලාද උතේ? කොච්චරකින් මිල අඩු කරලාද එයාට ගන්න පුළුවන් වෙන රුපියල් 3000කින් අඩු කරලා. 47000කි. නෑ 47000කින් අඩු කරන්නේ නෑ. 47000ක් දෙන්න ඕන. මං අහන්නේ අඩු කරන ලද මිල. 50000යි තිබුණේ. ඒ කියන්නේ ලකුණු කරලා තිබුණේ 50000යි මිල. 47000ක් දීලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 3000ක මිල අඩු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 3000ක් ඔයාලට වාසි. එහෙනම් මෙන්න මේ අඩු කරන ලද මුදලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල කියන්නේ. හරි? වට්ටම් මුදල කියලා කියන්නේ ඒකට. දැන් මෙතන ටීවී එකේ ගහලා තිබුණේ. ටීවී එකේ ගහලා තිබුණේ රුපියල් 50000යි. ඒ කියන්නේ ලකුණු කරන ලද මිල 50000යි. ටීවී එකේ ගහලා තිබුණේ ලකුණු. ඒ කියන්නේ ටීවී එකේ ලකුණු කරලා තිබුණේ රුපියල් 50000යි. ලකුණු කරන ලද මිලෙන් එතකොට ඔයා ගෙවන්න ඕන රුපියල් 47000යිනේ එකපාර. ඒ කියන්නේ එකපාර ගන්නව නම් රුපියල් 40000යි ගෙවන්න ඕන.
එහෙනම් ගෙවන මුදල අඩු කරාම ඔයාට එනවා වට්ටම් මුදල. හරි? වට්ටම් මුදල කියන්නේ පුතේ අඩු කරන ලද මුදල. අඩු කරන ලද මුදල ගන්න පුළුවන් ලකුණු කරන ලද මිලෙන්. ඒ භාණ්ඩයේ පුතේ ඕනම භාණ්ඩයක් හොඳට මතක තියාගන්න විකුණද්දී ඒ විකුණන ලද මිලක් ගහලා තියෙනවා. ඒකේ වටිනාකම ගහලා තියෙනවා. මොකද්ද මේ? ඒ අදාළ භාණ්ඩයේ. හරි? අන්න ඒකට තමයි අපි කියන්නේ ලකුණු කරන ලද මිල කියලා. එතකොට අන්නේ ලකුණු කරන ලද මිලෙන් ගෙවන මුදල අඩු කරාම ඒ කියන්නේ මේ භාණ්ඩය ලබා ගැනීම සඳහා ගෙවන මුදල අඩු කරාම තමයි අපිට ලැබෙන්නේ වට්ටම් මුදල. හරි? අපි ගණන් දෙක තුනක් හදනකොට ඔයාලට ඔක තේරෙයි. ලියාගන්න පුතේ වට්ටම් කියන මාතෘකාව ලියාගන්න. හරිද? ලියාගත්තද වට්ටම් කියලා? හරි සර්. හරි. ලියාගන්න පුතේ ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී මෙහෙම ලියාගන්න ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී මිල අඩු කිරීමක් සිදුවේ. මිල අඩු කිරීමක් සිදුවේ. මිල අඩු කිරීමක් සිදුවේ. මිල අඩු කිරීමක් සිදුවේ. හරි. කවුද? ලියාගන්න පුතේ මේ මන්දාර මාතෘකාව ලියාගෙන වට්ටම් කියලා. මාතෘකාව ලියාගෙන ඉක්මනින් වට්ටම් කියලා ලියාගන්න ඕනේ. ඉක්මනින් මාතෘකාවක් ලියාගෙන වට්ටම් කියලා. ඊට පස්සේ ලියාගන්න පුතේ වට්ටම් කියලා ලියාගෙන මේක ලියන්න. මේ මුකුත් ලියන්න එපා. දැන් වට්ටම් කියලා කියන්නේ පුතේ සමහරක් භාණ්ඩ තියෙනවා. සමහරක් භාණ්ඩ තියෙනවා අපිට ඒ කියන්නේ භාණ්ඩය මිලදී ගැනීමේදී ඒ භාණ්ඩය මිලදී ගැනීමේදී ඒ ලකුණු කරන ලද මිලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදී අපි කියනවා වට්ටම් ලබා දෙනවා කියන්නේ. හරි. අන්න අඩු කරන ලද මිලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල. නැත්නම් අඩු කරන ලද මුදල කියලා කියන්නේ අර වට්ටම් මුදලට. කියන අඩු කරන ලද මුදලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල කියලා. ලියාගන්න මෙහෙම ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී මිල අඩු කිරීමක් සිදුවේ. 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 මෙය වට්ටම් ලබා දීම ලෙස සලකයි. මෙය වට්ටම් ලබා දීම ලෙස සලකයි. මෙය වට්ටම් ලබා දීම ලෙස සලකයි. අපි දන්න සිංහලෙන් කිව්වොත් ඩිස්කවුන්ට් දෙනවා කියන්නේ. අන්න ඒකට. මෙය වට්ටම් ලබා දීම ලෙස සලකයි. හරිද පුතේ? ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමේදී මිල අඩු කිරීමක් සිදුවේ. මෙය වට්ටම් ලබා දීම ලෙස සලකයි. හරිද පුතේ? හරිද? චමචාර්ද මන්දාර හරිද? හරි සර්. හරි. හරි සර්. ලියාගන්න. මෙලෙස අඩු කරන ලද මුදලට 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 වට්ටම් මුදලයයි කියනු ලැබේ. මෙලෙස අඩු කරන ලද මුදලට වට්ටම් මුදලයයි කියනු ලැබේ. මෙලෙස අඩු කරන ලද මුදලට වට්ටම් මුදලයයි කියනු ලැබේ. මෙලෙස අඩු කරන ලද මුදලට වට්ටම් මුදලයයි කියනු ලැබේ. හරිද? මෙලෙස අඩු කරන ලද මුදලට වට්ටම් මුදලයයි කියනු ලැබේ. හරිද? මෙලෙස අඩු කරන ලද මුදලට වට්ටම් මුදලයයි කියනු ලැබේ. හරිද පුතේ? හරි සර්. හරි. මෙන්න මේ සූත්‍රය ලියගෙන වට්ටම් මුදල සමානයි
ලකුණු කරන ලද මිල අඩු කිරීම මිලදී ගැනීමේදී ගෙවෙන මුදල. මෙන්න මේ සූත්‍රය ලියාගන්න. වට්ටම් මුදල සමානයි ලකුණු කරන ලද මිල අඩු කිරීම මිලදී ගැනීමේදී ගෙවන ලද මුදල. ඔය සූත්‍රය ලියාගෙන කොටු කරගන්න. වට්ටම් මුදල කියන්නේ අර අඩු කරන ලද මුදල. වට්ටම් මුදල සමානයි කියේ ලකුණු කරන ලද මිල අඩු කිරීම මිලදී ගැනීමේදී ගෙවන මුදල. හරිද? හරිද? හරි සර්. හරි. කොටු කරගන්න හොඳේ. චමල්ෂත් හරිද? චමල්ෂ හරිද? තාම නෑ සර්. හරි. ලියලා කොටු කරගන්න හොඳේ. මේක ලියලා කොටු කරගන්න. සිල් දාන්න චමල්ෂ හරිද? හරි සර්. හරි. ලියාගන්න ප්‍රශ්නයක්. එක්තරා වෙළඳ සැලකින් එක්තරා වෙළඳ සැලක එක්තරා වෙළඳ සැලක රූපවාහිනියක් එක්තරා වෙළඳ සැලක රූපවාහිනියක රුපියල් 50000ක් ලෙස මිල සලකුණු කර ඇත. රුපියල් 50000ක් ලෙස මිල සලකුණු කර ඇත. එක්තරා වෙළඳ සැලක රූපවාහිනියක රුපියල් 50000ක් ලෙස මිල සලකුණු කර ඇත. එක්තරා වෙළඳ සැලක රූපවාහිනියක රුපියල් 50000ක් ලෙස මිල සලකුණු කර ඇත. එම රූපවාහිනිය අපිට මුදලට මිලදී ගැනීමේදී අපිට මුදලට මිලදී ගැනීමේදී අපිට මුදලට මිලදී ගැනීමේදී රුපියල් 42000ට මිලදී ගත හැකි විය. එම රූපවාහිනිය අපිට මුදලට මිලදී ගැනීමේදී රුපියල් 42000කට මිලදී ගත හැකි විය. රූපවාහිනිය සඳහා ලබා දී ඇති වට්ටම් මුදල සොයන්න. රූපවාහිනිය සඳහා ලබා දී ඇති වට්ටම් මුදල සොයන්න. ආයි ප්‍රශ්නේ කියනවා බලා ගන්න. එක්තරා වෙළඳ සැලක රූපවාහිනියක රුපියල් 50000ක් ලෙස මිල සලකුණු කර ඇත. එම රූපවාහිනිය අපිට මුදලට මිලදී ගැනීමේදී රුපියල් 42000කට මිලදී ගත හැකි විය. රූපවාහිනිය සඳහා ලබා දී ඇති වට්ටම් මුදල සොයන්න. හරිද පුතේ? ලියාගත්තද ප්‍රශ්නේ? චමන් සාර්ද? මන් හරි සර්. හරි. චමන් සාර්ද හරිද? හරි සර්. හරි. මෙහෙමයි පුතේ කියන්නේ. දැන් ඔන්න රූපවාහිනියක්, ඒ කියන්නේ ටීවී එකක් තියෙනවා.
මේ ටීවී එකේ දැන් ඔයාලා දන්නවා ටීවී සිංගර් අබාන්ස් එක ඉස්සරහා ටීවී දාලා තියෙනවා. මේ ටීවී එකේ මිල ගහලා තියෙනවා. ඔයාලා දැකලා ඇතිලු අර ලොකුවට අකුරෙන් ගහන රුපියල් 50000යි. ඒ කියන්නේ මේ ටීවී එක රුපියල් 50000කට අරන් යන්න පුළුවන්. 50000ක් දුන්නා අරන් ගියා. හරි 50000ක් දුන්නා අරන් ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? එක මිනිස්සෙක් එනවා. ඒ මිනිස්සයා ඇවිල්ලා අහනවා මට මේ ටීවී එක ගන්න පුළුවන්ද? ඊට පස්සේ ඒ අබාන්ස් එකේ හරි සිංගර් එකේ ඉන්න හරි මිනිස්සයා කියනවා අර ගන්න පුළුවන්. හැබැයි එකපාර සල්ලි දීලා ගන්නකොට 50000ම දෙන්න ඕනේ නැහැ. හරි 50000ම දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සයා එකපාර සල්ලි දීලානේ දැන් මේක ගන්න. සමහර මිනිස්සු ගෙවීමේ ක්‍රමයට තමයි බඩු ගන්න. මේක එකපාර ගෙවන්න ගන්න. රුපියල් 50000 තියෙන එක කෙලින්ම මේ මිනිස්සයා ලෑස්ති 50000ම දීලා ගන්න. ඊට පස්සේ මේ සිංගර් එකේ මිනිස්සු කියනවා මහත්තයා 50000ම එපා. එකපාර ගෙවනවා නම් 40000ක් දීලා 42000ක් දීලා අරන් යන්න. අපේ ටීවී එකේ වටිනාකම 50000 තමයි. මේ ඔයාලා දන්නවා ලංකාවේ ඇතුලේ පුතේ කිසිම මිල සඳහන් නොකරන භාණ්ඩයක් අලෙවි කරන්න බෑ. ඔයාලගේ පොතේ පිටිපස්සේ පොතක් විකුණනවා නම් පොතේ මිල ඇති ගහලා. පෑනක් විකුණනවා නම් පෑන් පෙට්ටියේ මිල ගහලා ඇති එක පෑනක මිල. එතකොට අන්න ඒ වගේ ටීවී එකෙත් ලකුණු කරන ලද මිල 50000යි. ටීවී එකෙත් ගහලා තියෙනවා 50000යි කියලා. හැබැයි එකපාරම අත්පිට මුදලට කියනකොට එකපාර මිලදී ගන්නවා කියන එක හරි. අත්පිට මුදලට මිලදී ගන්නවා කියන්නේ එකපාර ගිහිල්ලා මිලදී ගන්නවා. සල්ලි දුන්නා. සම්පූර්ණ සල්ලි දුන්නා. ආයි ගෙවීමේ ක්‍රම මොකුත් නැහැ. එකපාර ගෙනාව බාන්න. දැන් එතකොට එකපාර ගෙවන්න ඒ කියන්නේ එකපාරම සල්ලි දීලා සම්පූර්ණ මුදලම එකපාර දීලා ගනිද්දී මේ 50000ම දෙන්න ඕනද? මේ 50000ම දෙන්න ඕනද? නෑ සර්. නෑ පුතේ රුපියල් 42000යි ගෙවන්න ඕන. ඒ ආයතනය කියනවා 42000ක් දෙන්න මහත්තයා එකපාර දෙනවා අරන් යන 50000ම ඕනේ නෑ. එහෙනම් අන්න වට්ටම් මුදල අහනවා. මොකද්ද වට්ටම් මුදල කියන්නේ? සංකල්ප කියන වට්ටම් මුදල කියන එකේ තේරුම මොකද්ද? ලකුණු කරන ලද මිලෙන් මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරාම. අඩු කරා. ඒ කියන්නේ පුතේ අඩු කරන ලද මිල. වට්ටම කියන්නේ පුතේ යම් කිසි භාණ්ඩයක් මිලදී ගනිද්දී අපිට අඩු කරලා දෙන ඩිස්කවුන්ට් එක. ගන්න සිංහලෙන් කිව්වොත් ඩිස්කවුන්ට් එක හරි. එහෙනම් පුතේ අර්ලේසි වට්ටම් මුදලනේ අහන්නේ. වට්ටම් මුදල තමයි අහන්නේ. දැන් මේකේ ලකුණු කරන ලද මිල කීයද? රූපවාහිනිය ලකුණු කරන ලද මිල 50000. රුපියල් 50000කට පුතේ මේක ලකුණු කරලා තියෙනවා. හැබැයි එකපාර ගිහිල්ලා මිලදී ගන්න. මේ එකපාර කියන්නේ මේ කඩාගෙන විදගෙන යනවා කියන එක නෙවෙයි. ආයි ගෙවීමේ ක්‍රම මොකුත් නැහැ. අපිට සිංගර් එකේ මිනිස්සු වහන ගෙවන්නද මහත්තයා? නෑ නෑ ගෙවන්න නෙවෙයි මට මම දැන් සම්පූර්ණ කෑෂ් දෙනවා. අත්පිට මුදලට. ඒ කියන්නේ මගේ අතේ සල්ලි තියෙනවා. සම්පූර්ණ දුන්නා ගියා. ඊට පස්සේ අන්න සිංගර් එකේ මිනිස්සුන්ට සතුටුයි. ඒ මනුස්සයා කියනවා නෑ නෑ මහත්තයා එහෙනම් 50000ම එපා. 50000ම එපා. අපිට 42000ක් දීලා අරන් යන්න. එතකොට සතුටුයිනේ අර ගන්නේ කාටත් සතුටුයි. හරි. ආන්නේ නා. මිලදී ගැනීමේදී ගෙවන මුදල. එහෙනම් මේ 50000 ටීවී එක 50000ක් දෙන්න ඕනේ නැහැ. කීයද ගෙවන්නේ පුතේ? 42000යි. 42000යි. හරි. අන්න එනම් වට්ටම් මුදල විදියට. ඒ කියන්නේ වට්ටම් මුදල කියන්නේ අඩු කරන ලද මුදල. කීයක් අඩු කරලාද? 8000. රුපියල් 8000ක් අඩු කරලා. නේ? මේ වයිෆ් කියනවා මහත්තයාට කතා කරලා මහත්තයා අපිට ටීවී එකක් ඕන. එහෙමයි කියන්නේ මහත්තයා අපිට ටීවී බලන්න ඕන. මේ දවස්වල නාලිකා වලට කතා යනවා හොඳ හොඳ කතා අපිට ඒක බලන්න ඕන ගිහිල්ලා ටීවී එකක් අරන් ඉන්න. ඊට පස්සේ මහත්තයා කරන්නේ මොකද්ද යනවා සිංගර් එකට. රුපියල් 50000 යතේ තියෙන 50000 අරගෙන යනවා. 50000 කියලා ගහලානේ තියෙන්නේ. ගිහිල්ලා සිංගර් එකෙන් අහනවා මහත්තයා මට මේ ටීවී එක දෙන්න. සිංගර් එකේ කට්ටිය අහනවා මහත්තයා ගෙවන්නද? අන්න ගෙවන්න නම් 50000ම දෙන්න ඕන. ඊට පස්සේ කියනවා නෑ නෑ ගෙවන්න නෙමෙයි මම එකපාර අත්පිට මුදල එකපාර දුන්න 50000 අරන් යන්න තමයි මම ආවේ. සිංගර් එකේ මිනිස්සුන්ට මාර සතුටුයි. ටීවී එක වේදිකේ හිටියා අර ඉස්සරහා. සිංගර් එකේ මිනිස්සු කියනවා එනම් මහත්තයා එකපාර ගෙවනවා නම් ඒ කියන්නේ අත්පිට මුදලට දෙනවා නම් 50000ම ඕනේ නෑ. 42000ක් දෙන්න අරන් යන්න. 42000ක් දුන්නා අරන් ගියා.
ආන්න 50000 මේ මනුස්සයට කීයක් ඉතුරුද? පර්ස් එකට කීයක් ඉතුරුද? 50000ක් තිබුණේ. කීයක් ඉතුරුද? 8000යි. 8000ක් අඩු කරා. නෝනට කතා කරලා කියන හාමිනේ 8000ක් ඉතුරුයි. නෝනට කතා කරලා කියන මහත්තයා ටීවී එක ගත්තා ටීවී එක දැන් පස්සේ බැඳලා තියෙන්නේ 8000ක් ඉතුරුයි. නෝන කියන මහත්තයාට එහෙනම් ඔකේ පොත්තු ටිකක් අරගෙන රැයට ගන්න. 8000ක් ඉතුරුයි. නෝන කතා කරලා කියන හොඳ තැනකින් පොත්තු ටිකක් අරන් එනවා. කාර්යකින් කෑවේ නෑ 8000ෙම අරන් එනවා. රුපියල් 8000ක් ඉතුරුයි. ඔන්න ඔකට තමයි කියන්නේ වට්ටම් මුදල කියලා. ඒ කියන්නේ අඩු කරන ලද මුදල. තේරුණාද? තේරුණාද පුතේ? ඔව් සර්. දැන් මේ අහගන්නකො දැන් ප්‍රායෝගිකව දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඒක අඩු එහෙම 50000 ගාලා තියෙන්නේ නේ 50000 නම් 50000ට විකුණපියකෝ ඇයි මේ අඩු කරන්නේ අඩු කරන්නේ පුතේ දැන් ආ හිතන්නකො දැන් ඒ සිංගර් ආයතනේ සමහරක් ටීවී තියෙනවා අවුරුදු එකමාරක් විතර එතන සිංගර් ආයතනයේ මුල් කාලේ ගෙනාපු ටීවී තාම තියෙනවා ඒ ගන්නේ නෑ කවුරු හරි ගෙවන්නවත් ගන්න නෑ හැබැයි පුතා මේ එකපාර මිනිස්සෙක් ඇවිල්ලා ගන්න ගියාම මාර ලක් එකනේ ඒ මිනිස්සයා කරන්නේ මොකද්ද සිංගර් එකෙන් කරන්නේ මොකද්ද හල්පවත් ගන්න මේ මිනිස්සයාගේ උද්‍යෝගය වැඩි කරන්නේ නේ ඔබ තව වරෙන් තව අපිට මුදලට බඩු ගන්න වරෙන් අපි ඒත් අඩු කරනවා කියලා පෙන්නන්න තමයි මෙහෙම අඩු කරන්නේ දැන් ඔයාලා හිතන්න ඔයාලා හිතන්න පරිප්පු කිලෝ එකක් ගන්න ගිහලා වට්ටම් ඉල්ලන්න එපා නෑ ඔයාලා දැන් කවදා හරි ලොකු වෙලා ටීවී ෆ්‍රිජ් ඇඳාම් පුටු මේස ගන්නකොට ඔයාලට වට්ටම් මුදලක් හම්බ වෙනවා. ඔයාලට අහන්න පුළුවන් සිංගර් එකෙන්. අබාංශකෙන් අහන්න පුළුවන් මම ගන්න ෆ්‍රිජ් එකට වට්ටමක් දෙන්නේ නැද්ද? සිංගර් එකෙන් අනිවාර්යෙන් දෙනවා. දැන් ඔයාලා කඩේ ගමේ කඩේට පරිප්පු කිලෝ එකක් ගන්න ගිහිල්ලා ඉල්ලන්න එපා වට්ටමක් තියෙද කියලා. හොඳේ. ගමේ කඩේ මුදලාලිගෙන් පරිප්පු කිලෝ එකක් ගන්න ගිහිල්ලා අහන්න එපා මේ වට්ටම් තියනවද? පරිප්පු කිලෝ එකෙන් දායි හොම්බට. මේක ලියා ගන්න. එහෙනම් වට්ටම් මුදල කියන්නේ මොකද්ද පුතේ? වට්ටම් මුදල කියලා කියන්නේ මොකද්ද? වට්ටම් මුදල කියලා කියන්නේ ඔයාලා කියන්නේ මොකද්ද? දැන් කවුරු හරි ඇවිල්ලා අහන වට්ටම් මුදලක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද කියන්නේ? ලකුණු කළ මිලෙන් මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරාම ලැබෙන මුදල. ඒ කියන්නේ පුතේ ඒ සූත්‍රයනේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් කොච්චරක් මිල අඩු කරාද කියන එක තේරුණාද? තේරුණා නේද? ඔව් සර්. හරි. ටක් ගාලා ලියා ගන්න ඕක. ටක් ගාලා ඕක ලියා ගන්න. හරි සර්. හරි. හරි සර්. හරි. මන් දාලා හරිද පුතේ? හරි සර්. දැන් මෙහෙමයි රූප වාහිනිය මෙහෙම යනවා ඔයා. දැන් ආයෙ හිතන්න ඔයා යනවා. සිංගර් එකට. මහත ටීවී එක කීයද? 50000යි. 50000 මතේ නෑ ගෙවන්න ගන්න පුළුවන්ද? පුළුවන්. ගෙවන්න ගන්නකොට අහන්න බෑ වට්ටමක් තියනවද කියලා. ගෙවන්න ගනිද්දි වට්ටම් දෙන්නේ නෑ. හරි. ගෙවන්න ගනිද්දි පොලියකුත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ. හරි. එකපාර අත්පිට මුදලට ගන්නවා නම් තමයි ඒ වැඩේ ලියන්න පුතේ මේ ප්‍රශ්නයක්. රුපියල් 25000ක් වටිනා රුපියල් 25000ක් වටිනා දුරකථනයක් රුපියල් 25000ක් වටිනා දුරකථනයක් එකවර මිලදී ගැනීමේදී රුපියල් 25000ක් වටිනා දුරකථනයක් එකවර මිලදී ගැනීමේදී රුපියල් 22500ට මිලදී ගත හැක. රුපියල් 22500ක් ගෙවා මිලදී ගත හැක. රුපියල් 25000ක් වටිනා දුරකථනයක් එකවර මිලදී ගැනීමේදී 22500ක් ගෙවා මිලදී ගත හැක. මෙහිදී ලැබෙන වට්ටම් මුදල සොයන්න. මෙහිදී ලැබෙන වට්ටම් මුදල සොයන්න. මෙහිදී ලැබෙන වට්ටම් මුදල සොයන්න. රුපියල් 25000ක් වටිනා දුරකථනයක් එකවර මිලදී ගැනීමේදී රුපියල් 22500ක් ගෙවා මිලදී ගත හැක. මෙහිදී ලැබෙන වට්ටම් මුදල සොයන්න. හරිද?
හරි සර්. හරි චමල්චත් හරිද? හරි සර්. හරි අපෙන් අහන්නේ වට්ටම් මුදල. මොකද පුතේ මේ වට්ටම් මුදල කියලා කියන්නේ? වට්ටම් මුදල කියන්නේ මොකද්ද? කවුරු හරි අහනවා ඔයාගේ වට්ටම් මුදලක් කියන්නේ මොකද්ද? මොකද්ද වට්ටම් මුදල කියන්නේ? වට්ටම් මුදල කියන්නේ කිසියම් භාණ්ඩයක් මිලදී ගනිද්දී ලකුණු කර මිලට වඩා කොච්චරක් අඩු කරනවද? ඩිස්කවුන්ට් එක හරි. දැන් සද්ද නැතුව ඉඳලා පස්සේ පේපර් එක දුන්නාට පස්සේ පිස්සු කෙලින්න එපා. හරි. හොඳට මතකයි වට්ටම් මුදල කියන්නේ අඩු කරන ලද මුදල. සූත්‍ර මතක තියාගත්තට වැඩක් නැහැ. වට්ටම් මුදල ගන්න සූත්‍රය කොහොමද? වට්ටම් මුදල ගන්නේ ලකුණු කරන ලද මිලෙන් මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරන. අඩු කර. ඔව්. මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරන. දැන් ඔන්න බොහොම අමාරුවෙන් කවුරු හරි කෙනෙක් රුපියල් 25000ක් එකතු කරලා ෆෝන් එකක් ගන්න. රුපියල් 25000යි පර්ස් එකේ තියෙන්නේ. ඌ යනවා කඩේට. හිතන්න සිංගර් එක අබාන්ස් එක ෆෝන් විකුණනවා. දැන් ගියාට පස්සේ ඔන්න ෆෝන් එකේ දැන් මා දන්නවා ලංකාවේ කිසිම භාණ්ඩයක් අලෙවි කරන්න බෑ. මිලක් ලකුණු නොකර. කඩේක බයිට් පැකට් එකක්වත් අලෙවි කරන්න බෑ. කඩේක බයිට් පැකට් එකක් මිල ගහන්නේ නැතුව අලෙවි කරොත් කෙලින්ම පුළුවන් එයාට විරුද්ධව නඩු යන්න කඩේ මුදලාලිට විරුද්ධව. දැන් මුදලාලිට පුළුවන් ඉතින් දාන්න ඒ කඩ මේ බයිට් කම්පැනි අයිතිකාරයට විරුද්ධව නඩු යන්න. මිල ලකුණු කරන්නේ නැතුව කිසිම භාණ්ඩයක් විකුණන්න බෑ. දැන් බයික් එක දැන් බලන්න ওই බයික් සේල් කාරයෝ බයික් එක වටේට අර බෝධි පූජා කොඩි දැම්ම වගේ දාලා තියෙන රුපියල් 250000. කොඩිත් ගහලා දානවා. මිල ලකුණු නොකර භාණ්ඩ විකුණන්න බෑ. නේ? ඔය එළවලු මැසි වල ඒ කියන්නේ එළවලු විකුණන කඩවල වල එළවලු ගහනවා නිකන් පොත ගැහුවා වගේ ගහලා දානවා බෝඩ් එකක්. කිලෝ එකක් මෙච්චරයි. මිල ලකුණු නොකර බඩු විකුණන්න බෑ. දැන් මේ දුරකථනෙත් ගහලා තියෙනවා. දැන් දුරකථන තියෙනවා දැන් මේ කොල්ලා යනවා දුරකථන කඩේකට. ඒ කියන්නේ ෆෝන් විකුණන කඩේකට යනවා. ගිහිල්ලා ෆෝන් එක අතට ගන්නවා. අතට අරන් පිටිපස්ස අරගෙන හැරිලා බලනකොට ලකුණු කරන ලද මිල කීයද? ලකුණු කරන ලද මිල කීයද දුරකථනේ? 25000. 25000යි 25000. 25000ක් වටිනවලු මේ වටිනා දුරකථනේ. වටිනාකම තමයි ගහන්නේ පිටිපස්සේ. අන්න 25000ක් වටිනවා. 25000ක් වටිනවා. දැන් සිංගරගේ මිනිසුන්ට හරි සතුටුයි. කාලයකට පස්සේ කඩේට එකෙක් ඇවිල්ලා ෆෝන් එකක් ගන්නවා. නේ මහත්තයාට මොනවද ඕන? මට ෆෝන් එකක් දෙන්න. ගෙවීමටද එකපාරටද? එකපාර ඕයි. ගෙවීම මං ළඟ නෑනේ. ගෙවීම ක්‍රමයට වඩු ගන්න නෑ. මේ එකපාර තමයි. එකවර මිලදී ගන්න. දැන් ලෑස්ති රුපියල් 25000. මහත්තයා රුපියල් 25000 එකපාර ගෙවන්න ලෑස්ති නම් 25000ම ඕනේ නෑ. 25000ම ඕනේ නෑ. අපිට ඔයා දෙන්න 22500ක්. දීලා අරන් යන්න. අන්න එහෙනම් දුරකථනයේ එකපාර මිලදී ගනිද්දී මේ දුරකථනයේ එකපාර මිලදී ගනිද්දී අර කොල්ලට කීයක් ගෙවන්න ඕනද? 25000ම ගෙවන්න ඕනද? 22500. 22500යි 22500යි ගෙවන්න ඕන. දැන් ඒ කොල්ලට හරි කන්ෆියුස්. ඒ කොල්ලා අහන ඔයා මගේ කවුරුත් නෙවෙයි. ඔයායි මට මේ මිල අඩු කරලා දෙන්නේ 25000 නම් 25000 ගනි. එහෙම කියන්න එපා. හොඳේ සමහර අම්බෝඩේ ඉන්නවා එහෙම. මම තනි වචනේ මිනිස්සෙක් 25000 නම් 25000 ගනි. 22500ට මට බඩු එපා අඩු කරලා. එහෙම කියන්න එපා. ඩිස්කවුන්ට් එක ඉල්ලන්න පුළුවන් වෙනවා. ඔයා මතක තියාගන්න ඔයා අනාගතයේ කිසියම් දවසක ටීවී, ෆ්‍රිජ්, ෆෝන්, ෆොටෝ සෙට්, ඇඳම්, මේස, අනම් මනම් ලට්ට ලොට්ට ඔක්කොම ගන්නේ එකපාර ගෙවලා නම් ඔයාට අයිතිවාසිකමක් තියෙනවා මහත්තයා මේකට වට්ටම් නැද්ද කියලා අහන්න. මහත්තයා මේවට වට්ටම් නැද්ද? එහෙනම් මිල අඩු කිරීම නැද්ද කියලා අහන්න. මේමයි ඉතින් වට්ටම් කියලා අහුවාම උන්ට තේරෙන්නේ නැහැ. මොකද ඌ ගණන් කරලා නැහැනේ.
ඌ ඉගෙනගෙන නැති එකෙක් නම් ඌට තේරෙන්නේ නැහැ. ඩිස්කවුන්ට් කියපු ගමන් තේරෙනවා. මාත් මේකට ඩිස්කවුන්ට් නැද්ද කිව්වොත් තේරෙනවා. හරි. අන්න එහෙනම් මේ මිනිස්සයා මිලදී ගනිද්දි 22500ක් මේ ෆෝන් එකට ගෙවන්න ඕන. අඩු කරනවා. 25000න් 22500ක් අඩු කරාම කීයක් ඉතුරුද පුතේ? 2500. රුපියල් 2500ක් ඉතුරු මේ මිනිස්සයාට. නේ? ඒ කොල්ලන්ට රුපියල් 2500ක් ඉතුරුයි. මෙන්න මේක තමයි එහෙනම් මොකද පුතේ මේ වට්ටම් මුදල කියන්නේ? වට්ටම් මුදල කියන්නේ ලකුණු කරනපු මිලට වඩා කොච්චරක් අඩුවෙන්ද මේක විකුණන්නේ කියන එක. එහෙනම් 25000ක් ලකුණු කරලා තියෙනවා. 2500ක් අඩුවෙන් මේ ෆෝන් එක ගන්න පුළුවන්. ලියා ගන්න. ලියාගෙන මට හරිය කියන්න ඕන. හරි. හරිද? හරි සර්. හරි. දැන් එතකොට මේ අහන්න ඕන. දැන් ඔයාලගේ පැත්තේ සිංගර් එකක් තියෙනවද? අභාංශ එකක් තියෙනවද? එහෙම සිංගර් එකක් පැත්තේ ගිහිල්ලත් නැහැ. තියනවද? මන්දාර තියනවද පුතේ? සිංගර් එකක් තියෙනවද? අභාංශ එකක් තියෙනවද? තියෙනවා. අභාංශ එකක් තියෙනවා, සිංගර් එකක් තියෙනවා. එහෙම තියෙනවනේ. ඔයාලා දැකලා ඇති. ඔව් තියෙනවා. මේ දවස්වල ටීවී එක දැම්මත් ඔයාලා මන් දන්නවා ටීවී බලන ළමයි නෙමෙයි. මේ දවස්වල ටීවී දැම්මත් ඔයාලට කොහෙන් කෑ ගන්න සද්දයක් ඇවිල්ලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. මෙන්න සිංගර් එකේ මෙච්චර වට්ටම් ප්‍රතිශතයක්. ඔයාලා මතක තියාගන්න වට්ටම කියන්නේ ප්‍රතිශතයක් විදියට. වට්ටම් මුදල වට්ටම් මුදල එයාලා එහෙම කියන්නේ නැහැ. ප්‍රතිශතයක් විදියට තමයි නිරූපණය කරන්නේ. හරි වට්ටම් මුදල ප්‍රතිශතයක් විදියට තමයි කියන්නේ. හරි. ඔයාලා මේ දවස්වල ටීවී එක දැම්මාම කොහෙක් කෑ ගන්න සද්දයක් එක්ක දානවා. ඇඳන් දානවා, මේස දානවා, පුටු දානවා. එකවර මිලදී ගැනීමේදී මෙන්න මෙච්චර ප්‍රතිශතයක් වට්ටම් ප්‍රතිශතයක් දෙනු ලැබෙයි කියලා දානවා. එහෙනම් මතක තියාගන්න වට්ටම් ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. හරි. වට්ටම් ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. ඔයාලා මේකේ උඩට දානවා අඩු කරන ලද මිල. අඩු කරන ලද මුදල. අඩු කරන ලද මුදල. එහෙම නැත්නම් අඩු කරන ලද මුදලටම තමයි අපි කියන්නේ මොකක් කියලාද? අඩු කරන ලද මුදලටම තමයි මුදල. වට්ටම් මුදල කියලා කියන්නේ. හරි. වට්ටම් මුදල කියලා කියන්නේ ඒකටම තමයි. පොඩ්ඩක් මම පොඩියට ලියන්නම්. වට්ටම් ප්‍රතිශතය ගන්න මෙන්න මේකෙන්. මෙන්න මේ සූත්‍රයෙන්. අඩු කරන ලද මුදල. එහෙම නැත්නම් අපි කියනවා මේකේ වට්ටම් මුදල කියලා. හරි. වට්ටම් මුදල කියලා කියනවා. බෙදීම ලකුණු කරන ලද මිල. ලකුණු කරන ලද මිල. මට කියන්න ලංකාවේ ලකුණු කරන ලද මිල එහෙම දා. ගුණ කිරීම 100ට 100 ප්‍රතිශතයක් නේ 100ට 100. මට කියන්න පුතේ ලංකාවේ භාණ්ඩ විකුණද්දී මිල ලකුණු නොකර භාණ්ඩ විකුණන්න පුළුවන්ද? බෑ සර්. බෑ හරි. ඔයාලා එහෙම ඔයාලා කවුරු හරි ඔයාලගේ ගෙදර කවුරු හරි කඩයක් කරනවා නම් ඥාතියෙක් කඩයක් කරනවා නම් අහන්නකෝ මිල ලකුණු නොකර භාණ්ඩයක් අහුනොත් කෙලිම උසාවි. හරි. ලංකාවේ කුඩු අහුණාට අවුලක් නැහැ. PHI මහත්වරුන්ට ඒක අහුනොත් අවුල. හරි එනවා පාරේ මොකද්ද? උන්ට කියන්නේ කවුද? කාලෙකින් උන් ආවෙත් නැහැ දැන් ලංකාවට. මොකද්ද? පාරිභෝගික අධිකාරිය. අන්න ඒ කට්ටිය එනවා. ඇවිල්ලා ආයි බඩුම තමයි. මේක බෝ මේක මිල නෑ. දැන් යනවා ඔය යන්න උසාවි. මේ කියන දවසට උසාවි එනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මිල ලකුණු කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලා ඔය දැන් ඔයා
පොතේද ලියන්නේ අතේද ලියන්නේ දැන්? පොතකනේ ලියන්නේ බලන්න පිටිපස්සේ ලකුණු පොතේ. කරන ලද මිලක්. ආ. පිටිපස්සේ ලකුණු කරන ලද මිලක් ඇති. මොකද්ද? තියෙනවද? කීයද? ලකුණු කරන ලද මිල පොතේ. මේවා ඔයාලට කියන්නේ හොඳට මතක් වෙන්න හොඳේ. ලකුණු කරන ලද මිල කීයද? මන්දාරේ පොතේ මිල කීයද පුතේ? ලකුණු කරන ලද මිල 655යි. 656යි. තමයිසගේ මිල කීයද පුතේ ලකුණු කරන ලද? කීයද? පොත් 350යි. 350. යන්න පුතේ ලකුණු කරන ලද මිලක් තියෙනවා හරි. මේ ඒක තමයි මේ කියන්නේ. අඩු කරන ලද මුදල. ඒක ඉතින් මේ මිනිස්සයා මත තමයි තීරණය වෙන්නේ. ඒ ප්‍රතිශතය මත. හරි එහෙනම් මෙන්න මේකෙන් තමයි පුතේ වට්ටම් ප්‍රතිශතය ගන්න. මේ දවස්වල මේ ටීවී එක දාලා බලන්න පොඩ්ඩක්. ඔයාලට කොහෙක් කෑ ගහන සද්දයක් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් වැටෙනවා. මේක තින්ගර් ආයතනයයි. මෙන්න බක්මහා ඩිස්කවුන්ට් වට්ටම් ප්‍රතිශත. කියන ඇඳම් වැටෙනවා, මේස වැටෙනවා, කුටු වැටෙනවා. දැන් ඔයාලට කවදාවත් මේ ගමේ කඩේ මුදලාලි පරිප්පු කිලෝ එකක් ගන්න ගියාම දෙනවද වට්ටම? දෙනවද පුතේ? මිලාඩු කිරීමක් කරනවද? නෑ සර්. එහෙම දෙන්නේ නැහැ පුතේ. ඒ මිනිස්සයාටත් පරිප්පු කිලෝ එකක් කිලෝ රුපියල් 2යි ලාභෙ තියෙන්නේ. ඔයා ඒකෙනුත් වට්ටමක් කියනවා. ඒ කියන්නේ මිලාඩු කරන්න කියනවා. එතකොට ඒ මිනිස්සයාට කඩේ වහන්න වෙනවා සතියකින්. මට ඔක ලියාගෙන හරිය කියන්නේ. හරි සර්. හරි. චමල්සත් හරිද? හරි සර්. හරි. අපි මේ මට පොඩ්ඩක් මතක් කරන්න මේක කලිනුත් මොකක් හරි ප්‍රතිශතයක් අපි ඉගෙන ගත්තා නේද? මොකක්ද ඒ? මොන ප්‍රතිශතයේද? මතක නැහැ. මොන ප්‍රතිශතයේද පුතේ ඉගෙන ගත්තේ? ලාභ ප්‍රතිශතයයි අන්න හරි. අලාභ ප්‍රතිශතයයි. ලාභ ප්‍රතිශත. හරි ඒවා මතක තියෙන්න ඕන හොඳේ. නැත්තම් ඉතින් දෙයියන්ගේ පිටයි. ඔක්කොම මම කරලා තියෙන්නේ හොඳට. දැන් මේ උගන්වන්නේ වට්ටම් ප්‍රතිශතේ. ලියාගන්න ප්‍රශ්නයක්. මේ මන් දාලා තර දෙත්තේ ලියාගත්තද? මන් දාලා හරිද පුතේ මේක ලියාගත්තද? තමස ලියාගත්තද? හරි සර්. තමසත් හරිද ලියාගත්තනේ? මම අකනවා මේක. හරිද? ඔව් මම සර්. ආයෙ කියනවා. හරිද? හරියට බලන්න. හරි මේ අපුරු එහෙමනම් හරියට ලියාගනින් පුතේ. නැත්තම් මල කෙලියයි මොහොරප ලියාගන්න එපා හොඳේ. එකපාරක් කොමිස් ලියද්දි එකේ පොකිස් කියලා ලියලා. වට්ටම් ප්‍රතිශතයෙන් සමානයි අඩු කරන ලද මුදල. වරහන් ඇතුලේ අඩු කරන ලද මුදලට තමයි අපි කියන්නේ වට්ටම් මුදල කියලා. බෙදීම ලකුණු කරන ලද මිල ගුණ කිරීම 100ට 100. හරි ඔන්න මැකුවා. මෙන්න ප්‍රශ්නේ. රුපියල් 3500ක් ලෙස ලියාගන්න ප්‍රශ්නයක්. රුපියල් 3500ක් ලෙස මිල ලකුණු කර ඇති ඔරලෝසුවක් රුපියල් 2400ට මිලදී ගැනීමට කසුන්ට හැකි විය කසුන්ට ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. කසුන්ට ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. කසුන්ට ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. රුපියල් 3500ක් ලෙස මිල ලකුණු කර ඇති ඔරලෝසුවක් රුපියල් 2400ට මිලදී ගැනීමට කසුන්ට හැකි විය. කසුන්ට ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. මේ ඔරලෝසුත් එහෙමයි. ඔරලෝසු විකුණද්දිත් වට්ටම් හම්බ වෙනවා. හරිද පොඩ්ඩක් ඉන්න පුතේ මම කියලා දෙන්නම්. දැන් වට්ටම් ප්‍රතිශතයනේ අහන්නේ.
පුතේ වට්ටම් ප්‍රතිශතය හොයන්න ඉස්සෙල්ලා අපි වට්ටම් මුදල හොයා ගන්න ඕනේ. තේරුණාද? හරි. වට්ටම් මුදල එහෙම නැත්නම් අඩු කරන ලද මුදල. වට්ටම් මුදල හොයන්නේ කොහොමද? කොහොමද වට්ටම් මුදල හොයන්නේ? ලකුණු කරන ලද මිලෙන් වට්ටම් මුදල හොයන්නේ ලකුණු කරන ලද මිලෙන් මොකක්ද අඩු කරන්නේ? මොකක්ද අඩු කරන්නේ? මිලදී ගැනීමේදී ගෙවන මුදල තේරුණාද? ගෙවන මුදල. මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරනවා. මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරනවා. එතකොට ලකුණු කරන ලද මේ ඔරලෝසුවේ ලකුණු කරන ලද මිල කීයද? කීයද පුතේ ලකුණු කරන ලද මිල ඔරලෝසුවේ? ඔරලෝසුවේ ලකුණු කරන ලද මිල රුපියල් 3500 අපි රුපියල් 3500 රුපියල් 3500 අඩු කිරීම කොච්චරක් ගෙවන්න ඕනද? 3500ම දෙන්න ඕනද? කීයක් දෙන්න ඕනද පුතේ? රුපියල් 2400. 2400ක් 2400ක් තමයි දෙන්න ඕන. එතකොට 3500 2400ක් අඩු කරනවා කියන්නේ කීයද? 1130යි නේ. 1130යි. හරි. ඔව් 1130ක් ඒ මොනසාර අඩු කරලා දීලා තියෙනවා. දැන් මේ වට්ටම් මුදලනේ අපෙන් අහන්නේ වට්ටම් මුදලද වට්ටම් ප්‍රතිශතයද? වට්ටම් වට්ටම් ප්‍රතිශතය. ප්‍රතිශතය. අපෙන් අහන්නේ වට්ටම් ප්‍රතිශතය නම් වට්ටම් ප්‍රතිශතය ගන්න පුළුවන්. මේ මාරි වට්ටම් ප්‍රතිශතය ගන්න පුළුවන්. අඩු කරන ලද මිල එන වට්ටම් මුදල කියන එක ඔය. අඩු කරන ලද මුදල. බෙදන්න ඕන ලකුණු කරන ලද මිලේ. ලකුණු කරන ලද මිලේ. ಗುಣ කරන්න ඕන ප්‍රතිශතයක් නේ 100ට 100. හරි. එහෙනම් අඩු කරන ලද මිල කීයක් අඩු කරලාද පුතේ? ඒ කියන්නේ වට්ටම් මුදල කීයක් අඩු කරලාද? 1100ක් අඩු කරලා. 1100ක් අඩු කරලා. නේ? වට්ටම් මුදල කියන්නේ ඒක නේ 1100ක් අඩු කරලා. ලකුණු කරන ලද මිල කීයද? ලකුණු කරන ලද මිල 3500යි. 3500. ಗುಣ කිරීම 100ට 100. හරි. දැන් මොකද කරන්නේ? අපිට පුළුවන් ඔයාට පුළුවන් දැන් පොදු සාධක අයින් කරන්න. ඔයාට පුළුවන් පොදු සාධක අයින් කරන්න. මට දැන් ඒ දැනුම තියෙන්න ඕන. මේ උඩයි යටයි අල්ල ගන්න. ඔන්න බලන් ඉන්න මන්දාර හොඳේ. මන්දාරට ඇහෙනවද? මන්දාරට ඇහෙනවද? ඔන්න බලන් ඉන්න. උඩයි යටයි අල්ල ගන්නවා. අල්ලගෙන එකම සංඛ්‍යාවෙන් බෙදනවා. මට කියන දැන් මෙතන ඔයාට ඕන නම් මේ දෙන්න අල්ල ගන්න පුළුවන් උඩයි යටයි. එහෙම නැත්නම් මේ දෙන්න අල්ල ගන්න පුළුවන්. කොහොම හරි උඩයි යටයි තමයි අල්ලන්න ඕන. හරි මේ දෙන්න අල්ලුවා කියලා හිතන්න. මේ දෙන්න බෙදෙන එකම සංඛ්‍යාව කීයද? මේ දෙන්න බෙදෙන එකම සංඛ්‍යාව කීයද? මේ දෙන්න බෙදන්න පුළුවන් 100. 1100ට 100ව 11යි. 3500ට 100ව 35යි. මම මෙතනට ගන්නවා. උත්තරේ මෙතනට ගන්න ඕනේ. දැන් මෙතන ඉතුරු වුණා 11. හරි මෙතනට නිකන් ලියා ගන්න පුතේ. ටක් ගාලා මෙතනට නිකන් ලියන්න මම ඊට ඉතුරු ටික උඩ කරා. මෙතනට නිකන් ලියා ගන්න හරි. හරි සෑලියා. හරි. තාමත් තැනට ලියාගත්තද පුතේ?
ජමල් සත් අර දුපුතේ ලියාගත්තා. තාම නෑ සර්. හරි. බලන්න මේ වන්දාන ටිකක් සුළු කරන්න බලන්න. පොඩ්ඩක් එහා පැත්තට වෙන්න සුළු කරන්න මම ලියනකොට ලියන්න ඉඩ තියාගෙන. ප්‍රතිශතය කීයක් ඒවිද කියලා බලන්න. හරි වන්දාන මේ කවුද ජමල්ද ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවර හරි වුණාට සර්. පස්සේ කියන්න. හරි. හරි. මම ඊට පස්සේ මේක ලියන උඩින්. දැන් 1100 වෙනුවට ඉන්නේ 11. 3500 වෙනුවට ඉන්නවා 35. ගුණ කිරීම 100ට 100. මට කියන තව දුරටත් මේකේ උඩයි උඩින් එක යටින් එක අරගෙන සුළු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? මම අල්ලනවා මෙන්න මේ දෙන්න. මේ දෙන්න අල්ලනවා. මේ දෙන්න අල්ලලා මට කීයෙන්ද බෙදන්න පුළුවන්? මේ දෙන්නව බෙදන්න පුළුවන් කීයෙන්ද? මේ දෙන්නව 35. 35න් බෙදන්න බෑ දැන්. 35න් 35 බෙදුනට 35න් 100 බෙදෙන්නේ නැහැ. මේ පහෙන් දෙන්නව බෙදෙන්න. බෙදන්න පුළුවන් 5න් බෙදන්න පුළුවන්. 35ට 5 7යි. 100ට 5 20යි. දැන් ඉතින් ටික ලියනවා. දැන් මෙතන ඉතුරු 11. එයාට මුකුත් වෙනසක් වුණේ නැහැ. 35 වෙනකොට කවුද ඉතුරු? 7. මෙතන ඉතුරුයි 20. ප්‍රතිශත ලකුණ. හරි. හැම වෙලාවෙම උඩින් එකයි යටින් එකයි. මට කියන තවදුරටත් මේක උඩින් එකයි යටින් එකයි අල්ලලා දුරු කරන්න පුළුවන්ද? තවදුරටත් බෑ. හරි. නෑ සර්. එහෙනම් මොකද කරන්නේ? මේ දෙන්න ಗುಣ කරනවා. උඩ දෙන්න ಗುಣ කරනවා. 11 වාරයක් 20. 11 වාරයක් 20 කියන්නේ 220යි. 220ට 7 ප්‍රතිශත ලකුණු. මේ 220ට 7 කියන එකේ තේරුම මොකක්ද? 220 7ෙන් බෙදන්න කියන එක මේ කියන්නේ. 27න් බෙදන්නවා. ඔව් 220 7ෙන් බෙදනවා. 22ට 7 ඒවා 3යි. 3 වාරයක් 7 21යි. 21කින් 21 22කින් 21ක් අඩු කරාම 1යි. බිංදුව ගත්තා. 10ට 7 ඒවා 1යි. 7 වාරයක් 1 7යි. 10න් 7ක් 3ක් ඉතුරුයි. බිංදුවක් ගත්තා වෙනම. බිංදුවක් වෙනම ගත්තින්ද දශම 30ක් ආවා. 30ට 7 ඒවා 4යි. 7 වාරයක් 4 28යි. 30න් 28ක් දෙකක් ඉතුරුයි. ආයි බිංදුවක් ගත්තා. 20ට 7 ඒවා 2යි. එහෙනම් දශම ස්ථාන දෙකකට උත්තරය ඇති 31.42යි percentage එක. තේරුණාද පුතේ? තේරුණාද? ඔව් සර්. මම දාලා තේරුණාද දන්නේ? ඔව් සර්. තමයිලාම උඩින් එක යටින් එක අල්ලන්නේ. උඩින් එක යටින් එක එකම සංඛ්‍යාවක් බෙදලා. ඉක්මනට ඔක ලියාගන්න. හරි සර්. හරි. කවුද මම දාලා තරද පුතේ? හරි සර්. හරි. මේ ප්‍රශ්නේ තියාගන්න. රුපියල් 48000ක් වටිනා රුපියල් 48000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් රුපියල් 48000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් අත්පිට මුදලට ගැනීමේදී අත්පිට මුදලට ගැනීමේදී අත්පිට මුදලට ගැනීමේදී රුපියල් 43000කට රුපියල් 43000කට මිලදී ගත හැකි විය. රුපියල් 43000කට මිලදී ගත හැකි විය. එහිදී ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. එහිදී ලැබෙන
වට්ටම් ප්‍රතිශතය සොයන්න. එහිදී ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. රුපියල් 48000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටරයක් අපිට මුදලට ගැනීමේදී 43000කට මිලදී ගත හැකි විය. එහිදී ලැබෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න. හරි. විනාඩි ලියාගත්තද? ජමචාන්ත මන්දාර හරිද ලියාගත්තද පුතේ? ඔව් සර්. හරි. හවුද? මන්දාරත් හරිද? හරි සර්. හරි. බලන්න පුතේ වට්ටම් ප්‍රතිශතය කීයද කියලා විනාඩි 5ක් දෙන්නම් හදන්න. හරිද? හෙව්වද පුතේ? හෙව්වද? චමල්චා හරිද? මන්දාර හරිද? තාම නැහැ. නෑ හරි. සර්.
හරි සර්. හරි දාන්න බලන්න චමල්ෂා. මන්දාරත් හරිද පුතේ? ඇස් එක හදාගන්නේ. ඇහින්නේ මොකද්ද දරුවෝ? ඒක හදාගන්න දෙන්නේ නැහැ සර්. ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. එහෙමද? මට ඇහින්නේ නැහැ දරුවෝ. කොයි හරියද තේරෙන්නේ නැත්තේ? කොයි හරියද මන්දාර ඔයාලට තේරෙන්නේ නැත්තේ? ඔයාලට හරියට කියන්න තේරෙන්නේ නැත්නම් මම ඒක කියලා දෙන්නම්. මුලින් ඉඳලම තේරෙන්නේ නැද්ද? කවුද? මන්දාර මුලින් ඉඳලම තේරෙන්නේ නැද්ද පුතේ? නෑ සර් වට්ටම් ප්‍රතිශතය මේ හෙව්වා. හරි ඉතින් ඒක විතරයි ඕන. වටම් ප්‍රතිශතය තමයි ඕන. තාම මුකුත් ඕනේ නැහැ. ඔය වැරදි මේ කවුද? චමල්ෂට ඇහෙනවද? චමල්ෂ මොකද්ද ඔය කරලා තියෙන්නේ? මොකද්ද අර 48000 කපලා 100ක් දාලා 100 කපලා එකක් දාලා තියෙන්නේ මොකද්ද පුතේ? මොකද්ද ඒ කරලා තියෙන්නේ? හරි මන්දාර හදපු එක දාන්න. මන්දාර හදපු 48000 එක CM බෙද. 48000 100ෙන් බෙදුවම 100 නෙමෙයි දරු. 48000 100ෙන් බෙදුවම 100ද? 480. ඒක 480යි. මේ කවුද මන්දාර හදපු ටික දාන්න පුතේ? මම හදන්නම්. දැන් දානවද නැත්නම් මම හදන්නම් හොඳේ? මේ බලන්න. දැන් මෙහෙමයි. දැන් මෙතන වට්ටම් ප්‍රතිශතේනේ යන්නේ. එකපාර ගිහිලා වට්ටම් ප්‍රතිශතේ හොයන්න බෑ. වට්ටම් මුදල හොයන්න ඕන බලේ. ඒ කියන්නේ අඩු කරන ලද මුදල. කොහොමද වට්ටම් මුදල හොයන්නේ? මේක දිහා බලලා කියන වට්ටම් මුදල හොයන්නේ කොහොමද? ලකුණු කරන ලද මිලෙන් ලකුණු කරන ලද මිලෙන් කවුද අඩු කරන්නේ? මිලදී ගැනීමේදී ගෙවන මිලදී මුදල අඩු ගැනීමේදී කරනවා. ගෙවන මුදල. හරි. මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩු කරනවා. මේකේ ලකුණු කරන ලද මිල ලකුණු කරන ලද මිල කීයද? ලකුණු කරන ලද මිල කීයද? 48000යි. මේ 48. 40 48000 වටිනවා නම් ඒකේ පැය ලකුණු කරන්න. එතකොට 48000 වටිනවා. එකපාර ගෙවනවා නම් අඩු කිරීමක් කරනවනේ. එහෙනම් කීයක් ගෙවනවද? එකපාර ගද්දි 43000ක් ගෙවනවා. 43000. එහෙනම් වට්ටම් මුදල 5000යි. ඊළඟට ඕන වට්ටම් ප්‍රතිශතේ. ඊළඟට ඕන වට්ටම් ප්‍රතිශතේ. මට මන්දාර කියන වට්ටම් මේකාවද රුපියල් 5000 ආවද? 5000 ආවද පුතේ? වාට? ඔව් සර්. මේ මට පොඩ්ඩක් දාන්න ඔය ප්‍රතිශතය හදපු තැන. ප්‍රතිශතය මුකුත්ම හැදුවේ නැද්ද? සූත්‍රය වල ලියලා හැදුවේ නැද්ද? මෙහෙමයි. මේ 5000 ආවනේ. දැන් වට්ටම් මුදල 5000යි. මම මේක මකනවා. මේක ලියාගත්තේ නැත්නම් ටක් ගාලා ලියා ගන්න. ලියාගත්තේ නැත්නම් ඉක්මනින් ලියා ගන්න. ඊට පස්සේ මම මේක මකනවා. හරි සර්. හරි. මන්දාරත් අද්ද මේක ලියාගෙන ඉවරද? මන්දාර හරිද පුතේ මේක ලියාගෙන ඉවරද?
අඩුයි. එහෙනම් පුතේ මේක ලියාගෙන ඉවරද? මන්දාර ඇහෙන්නේ ඔව් සර්. නැහැ. ඊළඟට වට්ටම් ප්‍රතිශතය. ඊළඟට මේ වට්ටම් ප්‍රතිශතය. එහෙනම් වට්ටම් ප්‍රතිශතය ගන්න පුළුවන් අපිට අඩු කරන ලද මුදලින් ලකුණු කරන ලද මිල බෙදලා 100ට ගුණ කරනවා. දැන් කීයක් අඩු කරාද පුතේ මන්දාර මේක ගද්දි? මේ ක්‍රීඩා භාණ්ඩ කට්ටලය ගත්තේ කීයක් අඩු කරාද? කීයක් අඩු කරාද? රුපියල් 5000ක් අඩු කරා. ලකුණු කරන ලද මිල කීයද? කීයක් ලකුණු කරලාද? 48000ක් ලකුණු කරලා. 48,000. 48000. 100ට ගුණ කරන්න. දැන් ඔයාට පුළුවන් මේක බෙදන්න. උඩින් එක යටින් එක අල්ල ගන්නවා. ඕනනම් මේ දෙන්න අල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්න අල්ලන්නත් පුළුවන්. කොහොම හරි උඩින් එක යටින් එක ඉල්ලනවා. මේ දෙන්න බෙදන්න පුළුවන් කීයද? මේ දෙන්න බෙදන්න පුළුවන් කීයද? 100ට 100. බෙදන්න පුළුවන්. 100ට 100 ඒවා එකයි. 48000ට 100 ඒවා 480යි. ඒ කියන්නේ පුතේ 100ක් බෙදුවා 100ෙන් 48000ක් බෙදුවා 100ෙන්. එහෙම නැත්නම් මේ දෙන්න අල්ලන්නත් පුළුවන්. හරි. ඔයාලට කැමති එකක් අල්ලලා එක සැරේ බෙදලා දාන්න පුළුවන්. දැන් මම ඉතිරි වෙන ටික ලියනවා. උඩ ඉතිරි වෙනවා 5000. නේ? මුකුත් වෙනසක් නැහැනේ. යට ඉතිරි වෙනවා 480ක්. ගුණ කිරීම මෙතන 100ට 1. නැවත මේ දෙන්න සරල කරන්න පුළුවන්. මේ දෙන්න කීයෙන් බෙදලාද සරල කරන්නේ? මේ දෙන්න 10න් බෙදන්න පුළුවන්. 10න් 20න් 20න් බෙදන්න පුළුවන් නේ. 20න් බෙදන්න පුළුවන් උඩයි යටයි දෙකම එකපාර. 5000 20න් බෙදුවොත් 250යි. 480 20න් බෙදුවොත් 24යි. 5000 20න් බෙදුවොත් 250යි. 480 20න් බෙදුවොත් 24යි. මම ඉතිරි වෙන ටික ලියනවා. ඉතින් මෙතනින් ලියනවා. මෙතන උඩ ඉතිරි වෙනවා 250. යට ඉතිරි වෙනවා 24. ගුණ කිරීම මෙතන 100ට 1. තව දුරටත් මේ දෙන්න බෙදන්න පුළුවන්. නැත්නම් එකපාර පුතේ 250 24න් බෙදලා උත්තරේ දාන්නත් පුළුවන්. නැත්නම් සරල කර කර යන්නත් පුළුවන්. හරි. මහා ලොකු දේවල් නෑ. 250 එකපාර 24න් බෙදන්න. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් 250යි 24යි උඩයි යටයි දැනට දෙකෙනුත් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදලා තව දුරටත් සරල කරලා උත්තරේ ගන්නත් පුළුවන්. අපි තව දුරටත් සරල කරමු. 250යි 24යි තව දුරටත් දෙකෙන් බෙදන්න පුළුවන්. 250ට දෙකේම 125යි. 24ට දෙකේම 12යි. එහෙනම් ඉතිරි වෙනවා මෙතන 125ක් උඩ ඉතිරි වෙනවා. යට 12. 100ට 1. දැන් මේ 125 තව දුරටත් සරල කරන්න බෑනේ. 125 වාරයක් එක 125යි යට 12. ප්‍රතිශත ලකුණු. මේ 100 උඩ දෙන්න ගුණ කරා උඩ දෙන්න ගුණ කරලා උඩට දැම්ම යට එක්කිනා එහෙම දැම්ම. මේ 125 12න් බෙදන්න කියලා කියන්නේ. 125 12න් බෙදලා බලන්න. 12ට 12 ඒවා එකයි 12 වාරයක් එක 12යි. 5ට 12 ඒවා බිඳුවයි 12 වාරයක් බිඳුව බිඳුවයි. 5න් බිඳුවක් බිඳුවයි බිඳුවක් ගත්තා පිටින් දශම චිත්ත තියුවා. 50ට 12 ඒවා 4යි. 12 වාරයක් අතර 48යි. 40 50න් 48ක් දෙකක් ඉතුරු තව බිඳුවක් දැම්ම 20ට 12 ඒවා එකයි. එනවා පුතේ 10.41 ප්‍රතිශතයි. මේක තේරුණාද? චමල් සමන්දා. ඔව් සර්. ඔව් සර්. හරිද? ඔක ලියා ගන්න. මේ ඔයාලට සිග්නල් නැද්ද පුතේ මේ මන්දාර? නෑ සර් මේ සිග්නල් පොඩි පොතක් යනවා. හරි. චුට්ටක් අහගෙන මේ සාමාන්‍ය පරිදි අහගෙන ඉන්න.
මං ඔයාට මේ කීප පාරක් කියන්නම් හොඳේ. ඇහෙනවද? ඔව් සර්. හරි. දැන් ඔය බෙදපු විදියත් හරි. තා චුට්ටක් සරල කරා නම් හරි තේරුණාද මන්දාර? ඔව් සර්. ඊට පස්සේ ඔය 480යි 100යි අල්ලලා සරල කරන්න. ප්‍රතිශත ලකුණ ඕන පුතේ තේරුණාද? මෙන්න මේ ලකුණ නැතුව බෑ. හරි මෙන්න මේ ලකුණ ඕන. මේ ප්‍රතිශත ලකුණ අනිවාර්යෙන් තියෙන්න ඕන. තේරුණාද පුතේ? ඔව් සර්. මොකද අපි හොයන්නේ ප්‍රතිශතයක්නේ. අපි හොයන්නේ බලන්න මේ හොයන්නේ වට්ටම් ප්‍රතිශතේ. ඒතකොට වට්ටම් ප්‍රතිශතේ නම් මේක තියෙන්නම ඕනේ. තේරුණාද? චමල්ට තේරුණාද පුතේ? ප්‍රතිශතයක් නම් මේක තියෙන්න ඕන. තේරුණාද? ඔව් සර්. හරි. ඕක ලියාගෙන ඉවරලා මට හරි කියන්න. ඔයාලට මෙතනට මෙන්න ඕනේ නෑ බෙදන්න. ඔයාලට මෙතනදී බෙදලා ගන්නත් පුළුවන්. 250කින් ගුණ කරාම 250යි. යට 24. 250 24න් බෙදුවාම එන්නේ මේ උත්තරේ. අංගල අරනම් හරි කියන ඕක ලියාගෙන. හරි සර්. හරි සර්. හරි. මේ ප්‍රශ්නේ ලියාගමු. දැන් අපි ඉස්කෝලේ යන කාලේ වට්ටම් ප්‍රතිශතයේ 100ට 100ක් ගත්ත මිනිස්සු. අපි ඉස්කෝලේ යන කාලේ වට්ටම් ප්‍රතිශතයේ 100ට 100ක් ගත්ත මිනිස්සු තමයි අපි. ඔයාලත් මං හිතන්නේ ගන්නවා ඇති. හරි. අපේ ඉස්කෝලේ කැන්ටිනේට ඉස්සර පුතේ ගෙනාවා වඩේ රුපියල් 5යි. වෙච්චක් විතර ලොකු වඩයක් ගෙනවා රුපියල් 5යි. අපේ පන්තියේ කට්ටිය ඉතින් බලන් ඉන්න රුපියල් 5ක් නැත්තම් බලන් ඉන්නවා. අපි අරන් එනවා ෂේප් එකකින්. දැන් රුපියල් 5යි වඩේ එක රුපියල් 5යි ලකුණු කරලා තියෙන මිල. වඩේ එක රුපියල් 5යි. කීයක්වත් ගෙව්වේ නෑනේ. කීයක්වත් ගෙවුවේ නෑ රුපියල් 5 ගෙව්වෙම නෑ. ඒ කියන්නේ රුපියල් 5ම අඩු කරලා. රුපියල් 5 අඩු කරා. ගහක තියෙන මිලත් 5යි. ආන 100ට 100න් ගුණ කරනවා දැක්කද? අන්න එතකොට 5ට 5 කැපෙනවා 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි. එක් වාරයක් 100 100යි යට 1යි. 100 යට 1නේ. ඒ කියන්නේ 100යි. දැන් වට්ටම් ප්‍රතිශතය කීයක් අපි අරගෙනද? ඒ කැන්ටිමේ නන්දගේ වට්ටම් ප්‍රතිශතය කීයක් අරගෙනද? 100ට 100ක් අරගෙන. 100යි. ඔව් වට්ටම් ප්‍රතිශතය 100ට 100යි. ඒ කියන්නේ වඩේ එක රුපියල් 5යි. ඒ කියන්නේ වඩේ එක විකුණන්නේ රුපියල් 5ට ඒ ඇන්ටි. ඒ නන්දා. ඒක පහම ගෙව්වේ නෑනේ. ඒක පහම නිකන් අඩු කරා වගේ. එහෙනම් අඩු කරනවාද මුදල 5යි. ලකුණු කරනවාද මුදලත් 5යි. පහෙන් 5 ගෙව්වෙම නෑනේ. එතකොට 5ට 5 කැපෙනවා. උඩයි යටයි සරල කරන්න පුළුවන් පහෙන් බෙදලා. 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි. එක් වාරයක් 100 100යි. යටට ඒක දැක්කනේ. එනේ ඒ කැන්ටිමේ නන්ද දන්නෙත් නෑ අපි වට්ටම් ප්‍රතිශතය අරගෙන. එනේ එයා දීලා නෑ අපි බලෙන් අරගෙන. ඒවා ඉතින් එන මේ මෝඩ වැඩ. පොඩි කාලේ කරපු වැඩනේ. අහු වුණා නම් එහෙම වට්ටම් ප්‍රතිශතය කෙසේ වෙතත් ඔළුව පලා ගන්න තිබුණා. මම ගත්තේ නෑ අපේ අනිත් කට්ටිය ගත්තා. මට ගන්න උනේ නෑ මොකද මම උසයිනේ. මම පේනවා. දැනෙන් අත දානකොටම පේනවා. අනිත් උන් මිටියුන් ටික ටට්ටක් ගාලා ගන්නවා. මේක ලියාගන්න පුතේ මේ ප්‍රශ්නේ. රුපියල් 50000ක් වටිනා. රුපියල් 50000ක් වටිනා අල්මාරිය. රුපියල් 50000ක් වටිනා අල්මාරිය. අත්පිට මුදලට මිලදී ගැනීමේදී. අත්පිට මුදලට ගැනීමේදී හරි. අත්පිට මුදලට ගැනීමේදී. රුපියල් 6000ක රුපියල් 6000ක මිල අඩු කිරීමක් සිදු විය.
ලබා දුන් වට්ටම් ප්‍රතිශතය සොයන්න. ලබා දුන් වට්ටම් ප්‍රතිශතය සොයන්න. ලබා දුන් වට්ටම් ප්‍රතිශතය සොයන්න. හොයන්න බලන්න. තමාෂා විනාඩි 5ක් දෙන්න. පුතේ ජමල්ෂා මං අලුත් ලින්ක් එකක් දානවා ඒකෙන් එන්න හොඳේ. ඇනවද ජමල්ෂා? අලුත් ලින්ක් එකක් දානවා ඒකෙන් ඔව් එන්න. සර්. හරි. අලුත් ලින්ක් එකක්